මේ අවුරුද්දේ ඕලෙවල් ලියන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔයා මේ වෙලාවේ S9ක් F9ක් ඒ 9ක් ගන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නෑ මේ වීඩියෝ එක ඔයාට. ඒ 9ක් ගන්න ඉන්න කෙනෙක් නම් එයා මුල ඉඳලම එයාගේ වැඩ කටයුතු හොඳට කරගෙන ඇවිල්ලා. S9ක් F9ක් සහ මධ්‍යම මට්ටමේ ඉන්නවා කියන්නේ එයා එයාගේ වැඩ කටයුතු නොකරත් නෙමෙයි වෙන්න පුළුවන්. කිසියම් වූ බාහිර බලපෑම් නිසා එයාට හරි මොකක් හරි යාගේ ප්‍රශ්න නිසා එයාට ඒ තත්ත්වයට එන්න වෙලා තියෙනවා. කමක් නෑ. ඔයා ඒ හැමදේම අමතක කරලා දාලා ඔයා අද ඉඳලා පටන් ගන්න. ඔයා විශ්වාස කරන්න අද ඉඳලා පටන් ගත්තාත් මේ කාල සීමාව ඇතුළතද ඔයාට ඔයාගේ රිසල්ට් එකේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔයා විශ්වාස කරන්න. මට ඔයාව විශ්වාසයි. ඔයා ඒ දේ කරાવી. අපි බලමු හොඳ රිසල්ට් එකකට යන්න කොහොමද මොකක්ද කරන්න ඕනේ කියලා. අද විකල්පයක් නැති ඔයාට හෙට විකල්පයක් ලැබේවි කියලා හිත හිතා ඉන්නේ නැතුව අදම පටන් ගන්න. ඕලෙවල් කියන්නේ විෂයන් 9ක විශාල පරාසයක තියෙන විභාගයක්. ඒත් මේක හිතන තරම් අමාරු නෑ. හොඳට ඔයා මනස මේකටම යොදවලා කරොත් ඔයාට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඔයා කොලයකුයි පෑනකුයි අරගෙන ලියන්න ඔයාගේ විෂයන් මේන් විෂයන් 6 ලියලා කාණ්ඩ විෂයන් 3 ලියන්න. ඊට පස්සේ ෆුල් සබ්ජෙක්ට් 9ක් තියෙනවා. ලියවිලා තියෙනවා. ඊට පස්සේ ඔයා එතන ලියන්න ඕනේ ඔයාට බැරි සබ්ජෙක්ට් මොනවද සහ ඔයාට පුළුවන් සබ්ජෙක්ට් මොනවද කියලා. හරි. එක්කෙනෙකුට සබ්ජෙක්ට් 3ක් බැරි වෙන්න පුළුවන්. තව කෙනෙකුට සබ්ජෙක්ට් 9ම බැරි වෙන්න පුළුවන්. බය වෙන්න එපා. ඔයාට මේ ක්‍රමයට අනුව ඔයාට සබ්ජෙක්ට් අවම වශයෙන් 5ක් හෝ 6ක් වුණත් ගොඩ දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඒ බැරි පාඩම් වල පොත් ටික අරගෙන පොත් මේසේ පැත්තකින් තියන්න. ඊට පස්සේ පුළුවන් පාඩම් වල පොත් ටික අරගෙන පොත් මේසේ අනික් පැත්තෙන් තියන්න. දැන් ඔයාට පේනවා බැරි පොත් ටික කොච්චරයිද පුළුවන් පොත් ටික කොච්චරයිද කියලා. තව කෙනෙකුට බැරි පොත් දැක්කම ගොඩක් තියෙන්න පුළුවන්. පුළුවන් පොත් පොඩ්ඩක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් පොත් ගොඩක් තියෙන්න පුළුවන්. බැරි පොත් පොඩ්ඩක් තියෙන්න පුළුවන්. කමක් නෑ. බය වෙන්න එපා. ඔයාට ඔයා විශ්වාස නම් ඔයා මේ දේ කරන්න. ඉස්සල්ලාම ඔයා දන්නවා ඔයාට හොඳටම පුළුවන් විෂයන් තමයි ඔයා පොත් මේසේ එක පැත්තකින් තිබ්බේ. ඔයාට චුට්ටක් හරි බැරි පාඩම් තමයි ඔයා පොත් මේසේ අනිත් පැත්තෙන් තිබ්බේ. එහෙම නේද? ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලාම බැරි පාඩම් ටික ගන්න. බැරි පාඩම් ඇතුලේ ඔයාලට පුළුවන් උච්ච දේකුත් තියෙනවද කියලා ඔයා හිතන්න බලන්න. ඔයාලට සිංහල අමාරුයි කියලා හිතනවා නම් සිංහල වල මොකක් හරි පාඩම් එකක් ඔයාට පුළුවන් නේද? හැමදේම බැරුව නෙමේනේ. ඉතින් බැරි සබ්ජෙක්ට් එකකට වෙහෙසෙන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු උදාහරණයක් මං ගන්න. අපි හිතමු මට ගණන් අමාරුයි කියලා. ගණන් අමාරුයි නම් මම කරන්න ඕනේ grade 10 වලට තියෙනවානේ ටෙක්ස්ට් බුක් දෙකක්. grade 11 වලට තියෙනවා ටෙක්ස්ට් බුක් 3ක්. ඊට පස්සේ ඔයා grade 10 පොත අරගෙන ඔයා බලන්න පොතේ පටුනට ගියපුවාම මේකේ තියෙනවා පාඩම් 32ක්. grade 11 වලට ගියපුවාම පාඩම් 25ක් තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මම මේ ඔක්කොම කරගන්න කොහොමද කියලා. නෑ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. පටුනට ගියාට පස්සේ ඔය පටුනෙත් ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න. පටුනට ගියාට පස්සේ ඔය බෑ කියන විෂය තුළ පුළුවන් කියන මාතෘකා තියෙනවා කියන හේතුව මම ඔයාලටම මේක කරාට පස්සේ තේරෙයි. පටුන අරගෙන ඒ පාඩම් වලත් ඔයාලට බැරි ඒවා පුළුවන් ඒවා වෙනම වෙන් කරගන්න. ඔයා දන්නේ නැතුව ඔය 32කින් ඔයාට අවමය 10ක්වත් පුළුවන් වෙලා ඇති. අර 25න් ඔයාට 10ක්වත් පුළුවන් වෙලා ඇති. දෙයියනේ පාඩම් 20ක් පුළුවන් වෙලානේ. ඇයි මම මේ බෑ කියන්නේ? ඒ 20නුත් ගේමක් ගහන්න පුළුවන්. ඒ දේ විශ්වාස කරන්න. ඊට පස්සේ පුළුවන් පාඩම් ඉතින් පුළුවන් පාඩම් වලට අය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑනේ. පුළුවන් පාඩම් වලට බැරි පාඩම් වල පුළුවන් කොටස් ඩිවලොප්මන්ට් කරගෙන බැරි පාඩම පුළුවන් කරගන්නයි ඕනේ. ඒකයි මගේ වීඩියෝ එකේ පරමාර්ථය.
ඔහොම බලද්දි ඔයාලට ගොඩ දා ගන්නම බැරි පාඩමක් තියෙනවා නම් ඒක කපලා අයින් කරන්න. යම් ඔයා ඒ පාඩම චුට්ටක් බලපුවම ඔයාට තේරෙනවනේ ඊට පස්සේ ඔයා ඊට පස්සේ එහෙම තේරුණාට පස්සේ ඔයා පුළුවන් පාඩම් ටික ආයෙ බලන්න යන්න ඕනේ නැහැ. ඒකෙන් ගණන් දෙක තුනක් හදලා ඒක පොඩ්ඩක් ආයෙ මේ මතකෙට දාගන්න. බැරි පාඩම්, ඒ කියන්නේ චුට්ටක් හරි බැරි පාඩමක් හින්දා ඔයා බෑ කියලා දැම්මේ. ඒකෙත් බලන්න ගණන් චුට්ටක් හදලා බලන්න මේ ඔයාලට පුළුවන් වෙන තැනක් එයි. චුට්ට කාලය දෙන්න ඕනේ අර චුට්ටක් හරි අමාරු පාඩමක් ගොඩ දාගන්න. බැරිම පාඩමක් තියෙනවා නම් ඉතින් ඔයා පොඩ්ඩක් try එකක් දීලා බලන්න යම්කිසි මට්ටමකට හරි ගේන්න. බැයි නම් ඒක අත්හැරලා දාන්න. අනිත් ඒවා පුළුවන් හින්දා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ බැරි පුළුවන් පාඩම් වෙන් කරගෙන ටයිම් ටේබල් එකක් හදාගන්න එක. මතක තියාගන්න ටයිම් ටේබල් එකක් හදද්දී මේ මම මේ කියන ස්පෙෂලි පොයින්ට්ස් මේකට ඇඩ් කරගන්න. ඔයා පළවෙනි සතිය ඇතුළත තුල ඊළඟ සතියට යන්න කලින් ඔයා මේ සතිය ඇතුළත තුල ඔයාගේ ඒ බැරි පාඩම් පුළුවන් කරගෙන තියාගන්න ඕනේ. ඒ දේ අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්. මොකද නැත්තම් ටයිම් ගත්තොත් ඔයාලට අන්තිම කාලේ ටයිම් මදි වෙන නිසා. ඉස්සලාම දවසකට දෙක ගානේ සබ්ජෙක්ට් යොදා ගන්න ඕනේ. එතකොට දවස් මේ අපි හිතමු සබ්ජෙක්ට් 3ක් යොදා ගන්න. ඒක පොඩ්ඩක් ප්‍රායෝගිකයි. සබ්ජෙක්ට් 3ක් දාගන්නකො. දැන් මේක අපි කරන්නේ පාඩම් කරගන්න එකක්නේ. බැරි පාඩම් පුළුවන් කරගන්න යෑමක් නෙමෙයි අපි කරන්නේ. ඒ හින්දා දවසකට සබ්ජෙක්ට් 3ක් දාගෙන ඔයා දවස් 6ක් ඇතුළත තුල ඔය පාඩම් 3 කොහොම ඔය පාඩම් 3 ඒ කියන්නේ 3 වරක් 3 9යිනේ. එක දවසකට සබ්ජෙක්ට් 3ක් දාගත්තොත් දවස් 3ක් යද්දි විෂයන් 9 කම්ප්ලීට්. සාමාන්‍යයෙන් විෂයන් එහෙම කරන්න හරි අමාරුයි. සබ්ජෙක්ට් 3ක් දාගෙන දවස් 3ෙන් කම්ප්ලීට් කරගන්න බෑ. ඒ හින්දා අපි දවස් 6ක් දාමු. අපි හිතමු සවුන්ද අඟහරුවාදා බදාදා ඔයා ඇප්ලයි කරන කාලසටහන බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදාටත් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයා දෙවතාවක් ඔයා සබ්ජෙක්ට් 9ම බලලා ඉවරයි. බලන්න ඔයා මුල් කාලේ වැඩ කරන්නේ නැති වුණත් ඔයා සබ්ජෙක්ට් 9ම විෂය 9ම විභාගයට යන්න කලින් ඔයා බැරි පුළුවන් ඒවා ඔක්කොම අඳුනගෙන දැන් කම්ප්ලීට් කරගෙන ඉවරයි. ඊට පස්සේ 6 වෙනි දවසේ එනවනේ. දැන් 6 වෙනි දවස කරාට පස්සේ 7 වෙනි දවසේ එනවනේ. ඒ 7 වෙනි දවසේදී ඔයා මෙන්න මේ කියන වැඩේ පටන් ගන්න ඕනේ. 6 වෙනි දවස කියන්නේ ඔයාගේ ඔක්කොම සබ්ජෙක්ට් කම්ප්ලීට් කරගන්න ඒවා. බැරි ඒවා පුළුවන් කරගන්න ඒවා. පුළුවන් ඒවා තවත් හොඳට පුළුවන් කරගන්න. ඒ කාල සීමාව ඔයා මේ දවස් 6 ඇතුළත නම් පහු කරලා ඉවරයි. 7 වෙනි දවස කියන්නේ පාස් පේපර්ස් කරන දවස. ඔයා කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා පාස් පේපර්ස් කරලා විභාගයට ගියේ නැත්තම්. කොච්චර පාඩම් කරත් අපි උදාහරණයක් විදිහට ඉතිහාසය ගමු. අද දවසේම මම කොහොම හරි ඉතිහාසය පාඩම් කරනවා කියලා පාඩම් කරනවා. දැන් ඊට පස්සේ පාඩම් කරන උදේ 8 ඉඳලා රෑ 10 විතර වෙනකන් ඉතිහාසෙම මුළුම පොත පාඩම් කරලා ඉවරයි. පහුවදාට යද්දී ආයෙ ඔයා මතක් කරලා බලනවා මේ ඉතිහාසය ටික මතකයිද කියලා. මතක නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ඒ නිසා තමයි කියන්නේ මේ විදිහට ඔයාලා පුළුවන් සබ්ජෙක්ට් ටික ගත්තා. ඊට පස්සේ බැරි සබ්ජෙක්ට් ටික ගත්තා. බැරි ඒ වගේ පුළුවන් බැරි පාඩම් මොනවද කියලා බැලුවා. ওই විදිහට දැන් ඔයාගෙන හොඳ අවබෝධයක් විභාගයට යන්න කලින් ලබාගෙන ඉවරයි. දැන් මේ කියන විදිහට දවසට 3 ගානේ දවස් 6කට අර පළවෙනි දවස් 3ට ඇප්ලයි කරන කාලසටහනම දෙවෙනි දවස් 6ටත් මේ දෙවෙනි දවස් 3ටත් ඇප්ලයි කරලා ඔයා මේක කරගෙන යන්න ඕනේ. එතකොට සබ්ජෙක්ට් 3 ගානේ දවස් 6ට ඔයා සබ්ජෙක්ට් 9 දෙවතාවක් ඔයා පාඩම් කරගෙන ඉවරයි. ඊළඟට 7 වෙනි දවසේ එද්දි ඔයා පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕන. ඔය 7 වෙනි දවසේ එන්න කලින් හදාගන්න කාලසටහනේදී මෙන්න මේවා ගැන ගොඩක් අවධානය යොමු කරන්න. දවසකට අවම වශයෙන් 3ක් තමයි පාඩම් යොදා ගන්න ඕනේ. ඊට වඩා එක සබ්ජෙක්ට්වත් යොදා ගන්න එපා. අවම වශයෙන් සබ්ජෙක්ට් 3ක් යොදා ගන්න. පැය 12ක් හරි 16ක් හරි වැඩ කරන්න ඔයාලා පැය 12ක් වැඩ කරත් ඇති. පැය 4 ගාන සබ්ජෙක්ට් 3ක් කරනවනේ අපි. එතකොට පැය 12ක් වැඩ කරා නම් ඔයාලා හොඳටම ඇති. පළවෙනි සතියේ පළවෙනි දවස් 6. ඊට පස්සේ ඔයාලා හොඳ නිින්දක්
ලබා ගන්න ඕනේ. ඒක විශේෂයෙන් මම කියනවා ඔයාලා නිදි මරාගෙන වැඩ කරොත් ඔයාලට විභාගෙට හොඳට ෆේස් කරගන්න බැරි වෙනවා. මොකද මයින්ඩ් රිලැක්ස් එකක් නෑ. මනසට හරියම පීඩාකාරී ආතතියක් තියාගෙන විභාගෙට යන්න බෑ. තේරුණාද? ඒ හින්දා ඔයාලා හොඳට ඔය කාලසටහන ඔය ටයිම් ටේබල් එක ඔයා පැය 5ක් හෝ 6ක් ඔයාගේ නිින්ද සීමා කරගන්න ඕනෙමයි අනිවාර්යෙන්. හරියට වැඩි වුණත් ඔයාට ඔයාගේ කාලසටහන 6ට වැඩි වුණා කිව්වොත් ඔයාගේ අර මේන්ලි කාලසටහන පොඩ්ඩක් පැය 6කට වඩා නිදාගත්තොත් ඔයාට වැඩ කටයුතු අතපසු වෙන්නේ නැත්තම් පැය 7ක් හෝ 8ක් නිදා ගන්න. එහෙම බැරි නම් මම නම් කියන්නේ විභාග කාලේදී පැය 5ක් හෝ 6ක් නිදා ගැනීම ඔළුවටත් හොඳයි, ඔයාට ෆ්‍රෙෂ්නස් ගතියටත් හොඳයි, හැම දෙයකටම හොඳයි. මම නම් කියන්නේ පැය 6ක් 5ක් වගේ නිදාගත්තොත් ඔයාගේ මයින්ඩ් එකට හොඳයි, ඔයාගේ ඇඟටත් හොඳයි, පහුවදාට ආයෙ නැගිටලා හොඳට වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔය විදිහට ඔයා සබ්ජෙක්ට් හදලා ඔයා බැරි පාඩම් පුළුවන් පාඩම් හොයාගෙන දැන් ඔයා වැඩ කරගෙන ආවේ නැති වුණත් ඔයා දැන් ඔයා ගැන මාර විදිහට කොන්ෆිඩන්ට් එකක් හදාගෙන ඔයා දැන් හොඳට රෙඩි වෙලා ඉන්නවා විභාගයට යන්න. බාට් ඔයාලා පාස් පේපර්ස් කරන්නම ඕනේ. මේ පාස් පේපර්ස් කරන වැඩේ ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. මම මැත්ස් පාස් පේපර් එකක් ගන්නම්. දැන් ඔයාලා ඉස්සෙල්ලාම ටයිමින් තියලා කරන්න පාස් පේපර්ස්. මොකද මැත්ස් කියන්නේ පැය 5ක පේපරයක්. ටයිමින් මදි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ටයිමින් මදි වෙන්න තමයි ඒගොල්ලෝ පේපර්ස් හදන්නේ. ඒ හින්දා හොඳට ටයිමින් තියලා පේපර් කරලා යන්න. ඊට පස්සේ සතියේ ඉරිදා පළවෙනි සතියේ ඉරිදා පටන් ගත්තාම ඔයාලට දවස් 8ක් එනවා පාස් පේපර්ස් කරලා යන්න. ඒක ගොඩක් ලොකු වාසියක් වෙනවා විභාගයට යන කෙනෙක් හැටියට ඔයාට. ඊට පස්සේ ඔයා ඉස්සෙල්ලාම පාස් පේපර්ස් කරන්න ඕනේ අවුරුදු 2 එහෙම නැත්නම් ළඟ අවුරුදු 3. අපි උදාහරණයක් විදිහට ඉරිදා පාස් පේපර්ස් කරන්න පටන් ගත්තොත් සාමාන්‍යයෙන් මම නම් රෙකමන්ඩ් කරන්නේ 2023 එකයි 2022 එකයි කරන්න. 23 සහ 24 පාස් පේපර්ස් දෙක හොඳට කරලා යන්න. මොකද ඒ වගේ එන්න පුළුවන්. සහ තව පොඩ්ඩක් ඔය ටීචර්ස්ලා කියනවනේ ඔය අනුමාන වගේ ඒව අනුමාන මත්තම යන්නත් එපා. අනුමාන මත්තම යන්නත් එපා. අනුමාන දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ගණන් කවුරු හරි ගණන් ඉස්කෝලේ ගණන් ටීචර් හරි පන්තියේ තමන්ගේ ක්ලාස් එකේ යන ටියුෂන් ක්ලාස් එකේ සර් හරි අනුමාන කියලා දුන්නොත් ඒ අනුමාන ගණන් ගාන නෙමෙයි මතක තියාගන්න ඕනේ. ඒ අනුමාන ගාන හදන විදිය පොඩ්ඩක් ඔයාලා ඒක හිතේ තියාගන්න. මම කියන්නේ අනුමාන බලන්න මෙපා කියලා. බලන්න ගොඩාක් අනුමානම ඒ කියලා හිතාගෙන යන්න එපා. ඒකයි හොඳට ඒක අනුමාන ප්‍රශ්නේ ඔයාලා හොඳට කරන්න. ඔයාලට ලකුණු කීයක් එයිද කියලා බලන්න. හදන විදිහ ඔයා පොඩ්ඩක් ඔයාගේ ඔළුවට දාගෙන තියාගන්න. ඒ වගේ ගාණක් ආවොත් හදන්න. ඒ වගේ ගාණක් ආවේ නැත්නම් ඔයා දුක් වෙන්නත් එපා. ආවොත් ඒ වගේ ගාණක් ආවොත් සතුටු වෙන්න. ඒ වගේ ගාණක් ආවේ නැත්නම් දුක් වෙන්නත් එපා. මොකද අනුමාන පස්සම ගියොත් වෙන්නේ ඒ වගේ ගාණක් ආවේ නැත්නම් අනිත් ඒවා ලැහැස්ති වෙලා යන්නෙත් නෑ. ඒකට විතරයි ලැහැස්ති වෙලා ගියේ. ඒකට කරගන්න ප්‍රශ්නයක් නැති වෙන හින්දා. ඒ හින්දා තමන් පාස් පේපර්ස් කරලා ලබාගත් දැනුම සහ අනුමාන ඔස්සේ ඔයා ලබාගත් දැනුමක් කියන දෙකම එකතු කරගෙන විභාගයට යන එක ඔයාලට හොඳයි. දැන් පාස් පේපර්ස් කරන විදිහ ටයිම් තියලා තමයි පාස් පේපරයක් කරන්න ඕනේ. දැන් අපි මෙහෙම පාස් පේපර්ස් කරගෙන යද්දී ඉස්සල්ලාම ඔයා පාස් පේපර්ස් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. උඩින් හරි පාස් පේපර්ස් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කරපුම නැති කෙනෙක් වෙන්න පුළුවන්. කමක් නැහැ. මේ වෙලාව ඔයාට වෙලාව තියෙනවා ඒව කරගෙන යන්න. අපි ගණන් මැත්ස් පේපරයක් අරගෙන පැය 5 තියලා අපි කරනවා. කරගෙන ඔයාටම අවංක වෙලා ඔයා පේපරේ ලකුණු බලන්න. මේ ක්‍රමයට කරොත් ඔයා ඉන්න මට්ටමට වඩා දෙගුණයකින් ඔයාට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා තියෙයි. හරිද? දැන් මම එක්සාම්පල් එකක් විදිහට ගණන් පේපරයක් ගැන කොහොමද ලියන්න ඕනේ වගේ අදහසක් දෙන්න. පාස් පේපර්ස් එකත් කරන්නේ ටයිමින් තියලානේ. ඉස්සෙල්ලාම ඔයා MCQ පේපර් එක ගන්න. පැය 2කට ටයිම් තියන්න. MCQ පේපර් එක අරගෙන MCQ පේපරේ සහ ස්ට්‍රක්චර්ඩ් පේපරේ පැය 2කට ටයිමින් තියලා මේ කරගෙන යන්න.
ඊට පස්සේ එහෙම කරගෙන ගියාට පස්සේ ඒ පැය දෙකේ පේපරේ ඉවර වෙලා ඒක එහෙමම තියලා පැයක විතර රිලැක්ස් එක පැයක හරි 30 minutes වගේ පොඩි රිලැක්ස් එකක් ඔයා අරගෙන ආය අර පැය 3 එසේ පේපරේ ලියන්න ඔයාලා පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැන් ඒ පැය 5ම පේපරේ ලියලා දැන් ඔයා ඉතින් නැගිටලා යනවා. තව විනාඩි 15ක් වගේ ඉඳලා ඔයා ඒකේ මාක් කරන්න හරි වැරදි බලන්න ඔයාටම අවංක වෙලා ඔයාගේ ඇත්තම පේපරේ ඔයා තනියම ලියව පේපරේ ලකුණු බලන්න. එක්කෙනෙකුට 100න් 80ක් විතර එන්න පුළුවන්. තව ඒ කියන්නේ මම කියන්නේ ඔයාට ඉන්න මට්ටමට වඩා ගොඩක් ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් මේකේ ලබා දෙයි. පළවෙනිම පේපරේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා දෙන්නේ නැහැ. මම කියවනේ අවසාන අවුරුදු 3 පේපර් කරන්න කියලා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා දෙන්නේ දෙවෙනි තුන්වෙනි පේපරයේදී ඔයා ඉන්න මට්ටමට වඩා ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබාගෙන තියෙයි. ඒ පාස් පේපර්ස් කරද්දි මෙන්න මේ විදිහට කරන්න. ඔයාලා පාස් පේපර්ස් අපි මැත්ස් පේපරේ අරගෙන MCQ එක බලද්දි 25ක් තියෙනවා. එතනින් 15ක් විතර වැරදි. ඒ වැරදි 15 පිළිබඳව ඔයා ලොකු අවධානයක් යොමු කරන්න. ගන්න මේ මාකින් ස්කීම් එක අරගෙන වැරදුණු MCQ එක ඇයි වැරදුනේ කොහොමද හදන්නේ කියලා ඔයා පොඩි නෝට් එකක් දාගන්න රතු පෑනෙන්. ඊට පස්සේ ඔයා රතු පෑනෙන් වෙන කොලයක ඔයා හදන විදිය දාගන්න. ඊට පස්සේ එහෙම MCQ පේපරේ අර මාකින් ස්කීම් එකත් එක්කම බල වෙනම කොලයක 2023 කරනවා නම් 10 වෙනි එක මෙන්න මේ විදිහට හදන්න කියලා වෙනම ඔයාලා කටුවැඩ කොළවල හදාගන්න. ඊට පස්සේ විනාඩි 15ක් විතර ගියාට පස්සේ ආය ගණන් පේපරේ පළවෙනි කොටස ගන්න. අරගෙන ඔයා අර වැරදුණු ගණන් රතු පෑනේ අර කොළ බලන්න නැතුව හදාගෙන යන්න. ඔයා හරි අවබෝධයෙන් හැදුවා නම් ඔයාට ඒ ගණන් හැම එකක්ම හදාගෙන යන්න පුළුවන්. පළවෙනි පේපරේ හරි දෙවෙනි පේපරේ හරි පළවෙනි පේපරේ යද්දි ඔය විදිහට හදලා තියලා දෙවෙනි පේපරේ ගන්නවා. පළවෙනි එකට වඩා දෙවෙනි එකේ වැරදි අඩුපාඩු අඩු වෙන්න පුළුවන්. තුන්වෙනි එකේ යද්දී ඔයා හිතන්නේවත් නැති ලක්ෂ ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන් වෙයි MCQ එකෙන්. ස්ට්‍රක්චර්ඩ් එකෙත් මම කියන්නේ ස්ට්‍රක්චර්ඩ් එකේ ඔයාලා භාග ගන්න හොඳට කරන්න සහ ඊට පස්සේ තව තියෙනවා කොටස් වෙළඳ පොළ ගන්න හොඳට කරන්න සහ අර තියෙනවනේ නියදී අවකාශ ගණන් එහෙම හොඳට කරන්න. ඊට පස්සේ ඒ වගේනුත් ඔයා දැන් ඊට පස්සේ ඔයා පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ ඔයාට වැරදි. කමක් නෑ අර මං කිව්ව විදිහට කටුවැඩ කොලේ හදලා විනාඩි 15ක් විතර ඉඳලා ආය අර ඔයාගේ පාස් පේපර්ස් එකේ ඔයා හදාගෙන යන්න වැරදුනේ ඒවා. අනිවාර්යෙන් පුළුවන් වෙලා තියෙයි. එසේ ගත්තහම ඔක්කොම එසේ 10ම දැන් එසේ ගොඩක් තියෙනවනේ මං හිතන්නේ එසේ 12ක් විතර තියෙනවා. ඊට පස්සේ ඒ එසේ 10ක් ඔයාලා කරන්න ඕනනේ. ඔයාලා ඉස්සලාම ලේසිම එසේ එකකින් පටන් ගන්න. දැන් කොටස් වෙනද බෝල එසේ ගන්න ඔයාට බෑ කියලා හිතන්න. ඔයාට බැරි වුණාට ඔයා මාකින් ස්කීම් එකත් එක්කම බලාලා හොඳ කටුවැඩ කොලයක් අරගෙන මාකින් ස්කීම් එකත් එක්කම බල ඔයා පේපරේ හදාගෙන යන්න. එක වතාවක් හදන්න. ඊට පස්සේ ආයෙත් තව වතාවක් බලාගෙන හදන්න. එහෙම දෙවතාවක් විතර එසේ නෙමෙයි. එසේ එක කටුවැඩ කොලේ දෙවතාවක් විතර මාකින් ස්කීම් එකත් එක්කම බල යන්න. ඊට පස්සේ විනාඩි 15ක් ඒකෙදිත් ඉඳලා තුන්වෙනි පාර ඔයා වෙනම කොලයක් අරගෙන උත්තර පත්තරේ පැත්තකින් තියලා ප්‍රශ්න පත්තරේ අරගෙන අලුත් කොලයක් අරගෙන ඔයා ඒ ගාන හදාගෙන යන්න. අනිවාර්යෙන් ඔයාලට ඒ ගාන ඒ විදිහට පුළුවන් වුණා. එහෙම පළවෙනි පේපරේ දෙවෙනි පේපරේ යද්දී වැරදි අඩුපාඩු අඩු වෙලා තුන්වෙනි පේපරේ යද්දී ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් ටයිමින් තියලා මේ පේපර් කරොත් ඔයාලට වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඔයාලා මේ වැඩ කරද්දී හොඳට වතුර බොන්න, හොඳට වතුර බීපුවාම ඔයාලගේ මයින්ඩ් එකටත් හොඳයි. එතකොට අර හොඳට පේපර් ලියාගෙන යන්නත් පුළුවන් වෙනවා. මේ විදිහට වැඩ කරගෙන යන්න. ඉතින් තව මම කියන්නම් ඔයාලා මේ කාලේදී නොකළ යුතු දේවල්. ඒවා තමයි ගොඩාක් ආතතියක් අරගෙන වැඩ කරගෙන යන්න එපා. ඒක ඔයාලගේ ඔළුවට හරියන්න දෙයක් නෙමෙයි. කියන්නේ තමන් ධාරණය කරගන්නවට වඩා ගොඩක් ආතතියකින් ඔයා හැමදේම කරොත් ඔයාගේ ඔළුවට කිසි දෙයක් කියන්නේ නැහැ. ඔයාගේ ඔළුවට කිසි දෙයක් කියන්නේ නැහැ. ඒ හින්දා ඔයා බොහොම රිලැක්ස් එකේ ඔයා වැඩ කරගෙන යන්න. මේ ඔයා හැමදාම
හොඳට හොඳ සංසුන්ව ඔයාගේ වැඩ ආතතියක් නැත් හොඳ සංසුන්ව ආතතියක් නැතුව වැඩ කරගෙන යන්න. උදේම නැගිටින තරමට ඔයාට ඔයාගේ දවස ඵලදායීව ගෙවන්න පුළුවන් තාවය වැඩි. කියන්නේ ඵලදායීතාවය වැඩියෙන් ඔයාලට කරන්න පුළුවන්. උදේම නැගිටින්න, පහන තියලා වැඩ පටන් ගන්න, ඊට පස්සේ හවස 6 වෙද්දී ආයෙ නැවත පහන තියලා වැඩ පටන් ගන්න. ඔය වගේ දේවල් කරද්දී ඔයාගේ මානසික මට්ටම ඉහළට යනවා. ඊට පස්සේ ඔයාට වැඩ කරගෙන යන්න සුදුසු පරිසරයක් ඔයා තුළම ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඉතින් හැම වෙලේම බුදුන් වැඳලා දවස පටන් ගන්න සහ දවස අවසන් කරද්දිත් බුදුන් වැඳලා දවස හවස් කාලේ ආයෙ නැවත ආරම්භ කරන්න. හැම වෙලේම ඔයාව විශ්වාස කරලා වැඩ කරගෙන යන්න. මේ වෙලාවේ ඔයාට ඕනේ මොටිවේෂන් එකක් තමයි. ඒක තමයි මම මේ දුන්නේ සහ ඔයාට වැඩ කරන්න කියලා දුන්න මම මගේ ක්‍රමයට අනුව. ඉතින් මේ වෙලාව ඔයා කිසිදු විකල්පයක් නැතුව ඔහේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන දේෙන් හෙට දවසේ ඔයා යම් තාක් දුරකට හරි වර්ධනයක් වෙලා තියෙන්න පුළුවන්. ඔයා විශ්වාස කරන්න ඔයා අද ඉඳලා පටන් ගත්තත් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න කාලය තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් විශ්වාස කරන්න ඔයාව. කිසිදු අසරණතාවයකින් නොමැතිව ජීවත් වෙන මනුස්සයෝ මේ ලෝකේ ඉන්නවා. හැම පැත්තෙන්ම අසරණව ජීවත් වෙන මනුස්සයෙක් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ හැමදේම තියෙන්නේ ඔයාගේ අතේ. මේ වෙලාව ඔයාට කට්ටිය මොනවා කිව්වත් ඔයා ඕනෙම දෙයක් ගණන් ගන්න නැතුව ඔයාගේ ජීවිතේ ඔයාම තීරණය කරලා ඔයා මේ ගමනේ යන්න ඕනේ. නිදි වරාගෙන වැඩ කරන එකාට උත්සාහය නැවත අත්හරින්න නැති එකාට ජය නියත වශයෙන්ම එනවා. අද විකල්පයක් නැතුව දඟලන ඔයා හෙට දවසේ අනිත් අයට මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ හින්දා මේ සටනේ අවසානයේ තීරණය කරන්නේ ඔයා. ඔයා තීරණය කරන්න ඕනේ මේක මම දිනුමෙන්ද නවත්තන්නේ පරාජයෙන් නවත්තන්නේ කියලා. දැන්වත් නැගිටින්න. නැගිටලා අදම පටන් ගන්න. ඕනම කෙනෙක් කිව්වොත් ඔයාට ඔයාගේ ජීවිතේ මෙන්න මේ තැන් වලට යන්න බෑ කියන්නේ. ඔයාගේ ජීවිතේ තීරණය කරන්නේ ඔයාම විතරයි.